හායි ළමයි KTS ෆැමිලි එකට ඔයාලා ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම උදේම රෙදි ටික දාගන්න තමයි මේ හදන්නේ. රෙදි ටික දාගන්න කියලා එළියට ආපුවාම මෙන්න මෙයත් හිමීට මගේ පස්සෙන් එළියට ඇවිල්ලා. ඉතින් මේ දවස්වල මෙහෙට වැස්ස ඒ හින්දා ඉතින් හරියට කොළ මිදුල අතු ගන්න ඉතින් චුට්ටක් අවුව පායනකන් ඉන්න ඕන. මොකද පොළොව වේලෙන්න ඕන හින්දා. රෙදි ටිකක් දාලා මෙයාවත් ගෙට එක්කන් ආවා. ඇවිල්ලා මම ආවා කිචන් එකට. උදේට කන්න පැස්තා එකක් තමයි මේ හදාගන්න හදන්නේ. ඉතින් පැස්තා ටික මේ විදිහට තැම්බෙන්න තියලා මම භාජනයකට පොල් තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඉඟුරුයි සුදුලුණුයි එකට දාලා තලලා මේ විදිහට තෙල් එකට දාගන්නවා. මේක තෙල් එකේ චුට්ටක් හොඳට බැදෙන්න දෙන්න ඕන. මොකද ටිකක් වෙලා තිබ්බේ නැත්තම් මේවෙන් අමු රහක් එනවා. ඒ හින්දා චුට්ටක් සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකන් වගේ මම මේක තෙලෙන් බැදෙන්න තියනවා. මෙන්න මේ වගේ බැදුනට පස්සේ හීනියට කපාගත්ත කැරට් ටිකක් මම මේකටම එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕන. මොකද මේවා හොඳට චුට්ටක් තැම්බෙන්න ඕන. මේ විදිහට කැරට් ටික හොඳට තැම්බුණාට පස්සේ මේ තියෙන ළමයි මම තම්බලා තියාගත්ත චිකන් වගයක්. ඉතින් ඒවා මේ විදිහට තීරු වලට ඉරලා අරගෙන මම මේකටම එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් ටිකක් වෙලා හොඳට තැම්බුණාට පස්සේ මම මේ විදිහට බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඒකත් හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ මම ඒකට මගේ පැස්තා ටික එකතු කරගන්නවා මේ විදිහට. ඒකත් හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ හීනියට කපාගත්ත ලුණු කොළ ටිකක් තමයි මම මේ විදිහට උඩින් දාගත්තේ. ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම රසයි. ඒකත් හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ ලුණු කුඩු චුට්ටක් රසයේ හැටියට එකතු කරගෙන ඊට පස්සේ මම මේ එකතු කරගත්තේ chili paste soya sauce එකට මික්ස් කරලා මම මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගෙන මගේ පැස්තා එක මේ විදිහට හදාගත්තා. ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම ටිකක් සැරට තමයි මම මේක හදාගත්තේ. ගොඩක් රසට තිබ්බා. ඊට පස්සේ මම බබාටත් දාලා දුන්නා. මම අර chili paste එකතු කරන්න කලින් තමයි බබාට චුට්ටක් වෙනම තියාගත්තා. මොකද එයාට ගොඩක් සැරට කන්න බැරි හින්දා. ඉතින් ප්ලේට් එකකට මේ විදිහට දාලා දුන්නාම එයාම මේ පුටුවක් අරගෙන ඇවිල්ලා පුටු උඩ එක තියාගෙන තනියම කනවා. කොහොමත් එයා ආසයි පැස්තා නූඩල්ස් වර්ග කන්න. ඊට පස්සේ ළමයි මං කිචන් එකට ආවා දවල්ට කන්න හදන්න. ඉතින් අඹ වගේක් තමයි මම මේ හදාගන්න හදන්නේ. ඉතින් මුලින්ම අඹ ගෙඩි ටික හොඳට හොදලා මේ විදිහට කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ තෙල් ටිකක් භාජනයට දාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ ඉඟුරුයි සුදුලුණුයි කරපිංචයි එකට කොටලා තලාගත්ත ටික මේ විදිහට තෙල් එකට එකතු කරනවා. එක එක විදිහට ඉතින් අඹ හදනවා ඇති. මමත් එක විදිහට හදනවා. ඉතින් මේ අද මම හදන එක විදිහක් තමයි ඔයාලටත් පෙන්වන්නේ. ඉතින් මේ විදිහට හොඳට බැදුනට පස්සේ මම මේ එකතු කරගන්නේ මිරිස් කුඩුයි 3-5යි. මිරිස් කුඩු ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ගෙදර කන සැර අනුව එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික හොඳට බැදෙනකන් මේ විදිහට අපි මික්ස් කරගන්න ඕනේ.
ඊට පස්සේ මේකට අඹ කෑලි ටික එකතු කරගන්නවා. ඉතින් මමත් එක එක විදිහට අඹ හදනවා. මම තව හදනවා මිරිස් කුඩු 3-5 හොඳට බැදුනට පස්සේ ඒකට වතුර චුට්ටක් දාලා ඊට පස්සේ ඒකට සීනි ලුණු ඕන කරන අනිත් දේවලුත් දාලා සෝස් එකක් වගේ හදාගෙන ටිකක් වෙලා තියලා අඹ කෑලි ටික එකතු කරගන්නවා. ඉතින් එහෙමත් රසයි මෙහෙමත් ඉතින් රසයි. ඇත්තටම ගොඩක් රසට තිබ්බා මේ අඹ කරි එකත්. මේක හදලා ඊට පස්සේ මං මිදුලට ගියා. ඉතින් බබත් එක්ක වලක් කඩන්න අම්මට දෙන්න දීලා දින්නම් පොච්චේ කරන්නම් පාහිලන්නම් අපුඩු ලියන්නම් දවන්නම් ක්ලැප් කරන්න දැන්. යේ අඟුරු ගන්න ඔව්නේ කාලා බලන්න ආතේටි බයි I love you. අයු දැන් එන්නම මෙයාගේ නම් දඟ වැඩ ගොඩයි. ආසයි ඉතින් දවස යනවා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ බබාට සුප් එකක් හදන්න. මොකද හවසට ටවුන් එකට යන්න තියෙනවා. ඉතින් එනකොට රෑ වෙන හින්දා ඇවිල්ලා හදන්න ටයිම් මදි වෙන හින්දා බබාගේ කෑම එක හදලා යන්න තමයි හදන්නේ. ඉතින් මං මුලින්ම හාලුයි පරිප්පුයි ටිකක් හොඳට හොදලා භාජනයට දාගත්තා. ඊට පස්සේ මම බබාට සුප් එක හදන්න ගත්ත එළවලු ටික සුද්ධ කරලා හොඳට මේ හොද ගන්න ගමන් තමයි ඉන්නේ. අද මම බබාගේ සුප් එකට එකතු කරන්නේ වට්ටක්ක, කැරට්, මෑකරල්, ඊට පස්සේ සුදු ලුණු, අල, රාබු. ඉතින් මේ ටික තමයි මම අද බබාගේ සුප් එකට එකතු කරන්න ගන්න එළවලු ටික. ඉතින් මම ඉක්මනට එළවලු ටික කපා ගන්න තමයි මේ හදන්නේ. මොකද හස්බන්ඩ් ආවට පස්සේ අපි ලෑස්ති වෙන්න ඕන ටවුන් එකට යන්න. ඒ හින්දා මං ඉක්මනට මේ ටික කපලා ඒක හදාගන්න තමයි හදන්නේ. එළවලු ටික කපනකම් තැම්බෙන්න මම හාල් ටිකයි පරිප්පු ටිකයි ලිපේ තිබ්බා. දැන් මම මේකට එළවලු ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ ලුණු චුට්ටකුත් එකතු කර ගන්නවා. තව කහ පොඩ්ඩකුත් එකතු කර ගන්නවා. දැන් ඒක තැම්බිලා ඉවරයි. සුප් එකක් කිව්වට මේක ළමයි කැඳ එකක්. මම මේකට හාලුත් එකතු කරගත්තාද. ඊට පස්සේ හස්බන්ඩ්ත් වැඩ ඉවරලා ආවට පස්සේ ඉතින් අපි ටවුන් එකට යන්න පිටත් වුණා. ඉතින් කීල්ස් එකටත් ආවා. මොකද බබාට ඕන කරන බඩු වගේක් ගන්නත් තිබ්බා. ඉතින් මෙන්න මේ ඕට්ස් එක තමයි මම බබාට දෙන්නේ. මේක රුපියල් 710යි. 710ක් මේක. මේක ඇත්තටම ගොඩක් හොඳයි. ඊට පස්සේ මෙන්න මේ රාමෙන් එකක් කාලා බලන්නත් ආසාවක් ආවා. මේක නම් මම කලින් try කරලා තියෙනවා. මේක රුපියල් 250ක්ද කොහෙද මතක හැටියට. ඉතින් මම මෙන්න මේ රාමෙන් එක කලින් try කරලා තිබුණ නැහැ. මම දැක්ක මේක රසයි කියලා තියෙනවා. ඉතින් ඒ හින්දා ආස හිතුණු try කරලා බලන්න. මේක රුපියල් 300ක් උනේ. ඉතින් මම මේකින් එකක් ගත්තා. කොහොමද කියලා බලන්නත් එක්ක. ඊට පස්සේ බබාට මාළු වගේකුත් මෙතනින් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ Nature Secret එකේ body lotion එකත් මම ගත්තා. මේක කලින් use කරලා නැහැ. first time තමයි ගත්තේ. 390ක් වුණා මේක. ඉතින් use කරලා බලන්න ඕනේ කොහොමද කියලා. ඊට පස්සේ මෙන්න මේ hair oil එකත් ගත්තා. මේකත් කලින් use කරලා නැහැ. ඉතින් use කරලා බලන්න ඕන. ඒකත් කොහොමද කියලා. ඒක රුපියල් 535ක්ද කොහෙද වුණා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ විදිහට පොඩි වටයක් ගියා. තව මොනවා හරි මට ඕන කරන දේවල් තියෙනවද කියලා බලන්න.
ඊට පස්සේ ළමයි මට ඕන වෙලා තිබ්බේ පොඩි non stick pan එකක් ගන්න. ඔය එග් එකක් එහෙම fry කරගන්න ඕන වුණාම use කරන්න. ඉතින් මම මෙන්න මේක ගත්තා 1800 ගාණක් වගේ උනේ. ඉතින් ඒකත් ගත්තා මම. තව ළමයි මෙන්න මේ සිංහල අච්චාරු එකක් තිබ්බ කීල්ස් එකෙන්ම දාපු. ඉතින් මේක දැක්කහම මතක් වුණා සිංහල අලුත් අවුරුද්දට අපේ ආච්චිලා අම්මලා ඉතින් මේව ගෙවල් වල හදනවනේ. ඉතින් ඒ රස මතක් වෙලා තමයි මම මේක ගත්තේ. මේක රුපියල් 760ක් වුණා. කලින් කාලා නැහැ. ඉතින් දැකලා ආස හිතිලා තමයි ගත්තේ. ඉතින් කියනකො ළමයි ඔයාලත් මං වගේ චොක්ලට් වලට ගොඩාක් ආස කෙනෙක්ද? මම නම් මාරම ආසයි ළමයි චොක්ලට් වලට. හොඳ නැහැ දන්නවා. ඉතින් එහෙමයි කියලා හැමදාම කන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි කන්නේ. ඒකනොත් මෙන්න මේක තමයි මගේ ෆේවරිට්ම චොක්ලට් එක. ඉතින් මේකත් ගත්තා. මේක රුපියල් 420ක් තමයි උනේ. ඊට පස්සේ මෙන්න මේ චොක්ලට් එක මං කලින් කාලා නැහැ. ඉතින් ඒකෙන් එකකුත් හස්බන්ඩ් අරන් දුන්නා. ඒක රුපියල් 500ක්ද කොහෙද වුණා. ඉතින් ළමයි හැමදාම මේ වගේ ඉතින් බඩු ගන්න ආවහම බඩු ටික ගත්තට පස්සේ අන්තිමටම හස්බන්ඩ් මාව මෙතනට එක්කන් එනවා. මොකද එයා දන්නවා මම ගොඩාක් ආසයි කියලා චොක්ලට් වලට. ඇවිල්ලා ඉතින් ඕන එකක් අරගන්න කියලා ආසදේ තෝරගෙන ගන්න මට ඉඩ දෙනවා. අපි පුංචි කාලේ අපේ තාත්තලානේ අපි මොනවාද ආස කියලා අහලා ගෙනහලා දෙන්නේ. ඉතින් ඒ වගේ මැරි කරාට පස්සේ හස්බන්ඩ්ලත් එහෙමයි. ඉතින් මොනවාද ආස කියලා අහලා ආස දේ ගෙනහලා දෙන හස්බන්ඩ් කෙනෙක් තමයි මටත් ඉන්නේ. බබෙක් ඉන්නවා කියලා වෙනසක් නැහැ. වැඩි ඉවර වෙලා ගෙදර එද්දි බබාට වගේම මටත් මොනවා හරි අරන් එනවා. ඉතින් මං හිතනවා හැම හස්බන්ඩ් කෙනෙක්ම එහෙම ඇති කියලා. ඉතින් ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් තමයි මටත් ඉන්නේ. ඉතින් අපි බඩු ටික අරගෙන ගෙදරට එන්න පිටත් වුණා. ඉතින් ළමයි මං මේ ඇවිල්ලා තියෙන්නේ අපේ අයියට තියෙනවා කෑම කඩයක්. ඉතින් ඒකට තමයි අපි මේ ආවේ. ඉතින් අපේ කඩේ තියෙන්නේ ළමයි කළුතර නෑබඩ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් නෑබඩ කළුතර මතුගම හොරන මේ අවට ඉන්න කවුරු හරි කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඇවිල්ලා අපි ගාව තියෙන කෑම try කරලා බලන්න. ඉතින් අපි ගාව තියෙනවා රයිස් කොත්තු සුප් වර්ග. ඉතින් රයිස් තියෙන ළමයි එග් රයිස් එක, වෙජිටබල් රයිස් එක, ඒ වගේම මික්ස් රයිස් එක, චිකන් රයිස් එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ කොත්තු තියෙනවා එග් කොත්තු, චිකන්, ඊට පස්සේ බීෆ්, ඒ වගේම ස්පෙෂල් අපේ කඩේ තියෙන කොත්තුවක් යකාගේ කොත්තුව. ඉතින් ඇත්තටම ඒකත් හරිම රසයි. try කරලා බලන්න අනිවාර්යෙන් එන්න මේ අවට ඉන්න කවුරු හරි කෙනෙක් නම්. ඊට අමතරව සුප් වර්ග තියෙනවා. ඉතින් සුප්, බීෆ් සුප් එක, චිකන් සුප් එක, එග් සුප් එක මේ විදිහට තියෙනවා. ඊට අමතරව ආප්ප, පොල් රොටි, පරාට, බිත්තර රොටි, ඒ වගේම ඒවත් එක්ක try කරන්න. කරීස් තියෙනවා. බීෆ් කරි එක, චිකන් කරි, පරිප්පු, ලුණු මිරිස් මේ විදිහට ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම ඔයාලට විස්තර තවත් දැනගන්න මම අපේ අයියාගේ FB page එකේ නම දාන්නම්. ඔයාලට පුළුවන් FB එකට ගිහිල්ලා page එකට ගිහිල්ලා විස්තර දැනගන්න. location එක කොහෙද තියෙන්නේ, ඒ වගේම මොනවාද අපි ගාව තියෙන කෑම වර්ග, ඒ විදිහට මෙනු එක බලා ගන්නත්, ඒ වගේ price දැනගන්නත් කොහොමද කියලා මම දාන්නම් උඩින් page එකේ නම, ඒ වගේම contact number එකක් දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලම try කරලා බලන්න. ඉතින් ඇත්තටම පිරිසිදු ඒ වගේම රසට හැමදේම තියෙනවා. මම මේ උඩින් දාලා තියන්නම් page එකේ. ඉතින් ඔයාලත් ඇවිල්ලම බලන්න කොහොමද කියලා. ඉතින් කඩෙත් ටිකක් වෙලා ඉඳලා අපිටත් රැට කන්න කොත්තු එකක් අරගෙන අපි ගෙදරට ආවා. ඉතින් මගේ එදා දවස ගත වුණේ මේ විදිහට. ඉතින් මම මේ වීඩියෝ එක අද මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාලා මාව තාමත් subscribe කරලා නැත්නම් මාව subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ආයෙමත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජේසුස් පීඨයි, බුදු සරණයි.